හායි ගයිස් කොහොමද ඔයාලට අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ෆෝන් එකෙන් කොහොමද හරියටම YouTube channel එකක් නැත්නම් YouTube account එකක් කොහොමද හදාගන්නේ කියලා. YouTube එකේ හරියටම ඔයගොල්ලෝ channel එකක් හදන විදිය මේ වීඩියෝ එකෙන් බලන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම යමු වීඩියෝ එකට. ඊට කලින් ඔයාලා subscribe කරලා තියාගන්න. ඔයාලට මේ වගේ වීඩියෝ තව බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න ඕන නම් bell icon එක click කරලා ඒක all press කරලා තියාගන්න. මොකක් මොන ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම ඒක අනිවාර්යෙන් reply වීඩියෝ එකක් දෙනවා. එහෙනම් පියම් ෆෝන් එකේ ස්ක්‍රීන් එකට. එහෙනම් guys දැන් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ email එකක් හදාගන්න ඕනේ. මොකද email එකක් ඔයගොල්ලෝ වෙනමම හදාගන්න එක හොඳයි. මොකද එහෙම හදනකොට ඔයගොල්ලන්ට password ඔයගොල්ලන්ගේ YouTube account එක වෙනම ෆෝන් එකට මාරු කරගන්න හරි කම්පියුටර් එකට ලැප්ටොප් එකට මාරු කරගන්න ඔයගොල්ලන්ට ලේසි. ඒ නිසා මුලින්ම බලමු ඊමේල් එකක් හදන්න. ඊමේල් එකක් හදන්න ඔයගොල්ලෝ යන්නේ න ඔයගොල්ලන්ගේ Gmail කියලා app එකක් තියෙනවා. ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ app එකට යන්න. ඒ app එකට ගිහිල්ලා ඊගාවට තියෙනවා තනල මගේ T කියලා ඉගෙන තියෙනවා. අන්නේ icon එකට ටික් කරන්න profile icon එකට. ඒකට ක්ලික් කරාම ඔයගොල්ලන්ට නෝන එක එතනින් ඔයාලා තෝරන්න add account කියන එක. add account කියන එක තෝරන එතන author කියලා එකක් තියෙනවා. ඒක තෝරන්න ලියුම් කවර් ලකුණක් තියෙනවා. ඊට පස්සේ මෙතනට ඔයගොල්ලෝ දන්න බලාපොරොත්තු වෙන email එක එතන type කරන්න. මේ විදිහට මගේ email එක type කරගන්නවා. එතන type කරගෙන ඉවරලා ඒක ඔයගොල්ලෝ එතන next දෙන්න. ඊගාවට ඔයගොල්ලන්ගේ ඊමේල් එක උතන විදිහට පෙන්නනවා. උතනින් ඔයගොල්ලෝ කොපියක් ගහ ගන්න ඕන. ඔයගොල්ලන් ලේසි ඊගාවට ටයිප් කරන්න ඕනේ. මම උතනින් කොපියක් දා ගන්නවා. කොපියක් දාගෙන ඉවරලා ඔයගොල්ලන් උතන යට තියෙනවා create account කියලා එකක්. ඒක දෙන්න. ඒක දීලා from my personal use කියලා එකක් තියෙනවා. ඒක දෙන්න. ඒක දීලා ඉවරලා ඔයගොල්ලෝ next දෙන්න. ඊගාවට ඔයගොල්ලෝ තුන ගන්න ඕනේ ඔයගොල්ලන්ගේ first name එකයි last name එකයි. මම මේ විදිහට මගේ නම ගහ ගන්නවා. හරියටම ඕනේ ඔයගොල්ලන්ට මැති නමක් උතන type කරගන්න පුළුවන්. ඊගාවට next දෙන්න. ඊගාවට තුන ඔයාලගේ birthday එක දෙන්න. birthday එක දීලා ඉවරලා ආයෙත් මේ විදිහට අපේ විදිහට next දෙන්න. අතන ඔයගොල්ලන්ගේ grade එක තෝරන්න ඕනේ. grade එක ඊගාවට grade එක මම මේ කියලා දාන්නේ. මම මොකද නම දාපු girl කෙනෙක්ගේ නමක් දාපුවා නම් email කියලා තෝරන්නේ. email කියලා තෝරලා next දෙන්නේ. ඊගොල්ලෝ ඔයාලට අතන Google එකෙන් email එකක් අදලා පෙන්නනවා. මම මේ email එක දෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට කලින් type කරගත්ත email එක දෙනවා නම් අතන යටම තියෙන click කරන්න. මේක click කරලා ඉවරලා කැමති නම් උතනින් ඔයාලට තෝරගන්න පුළුවන්. මේ විදිහට මම අර කලින් හදාගත්ත email එක මෙතන copy එකක් paste කරනවා. paste කරලා ආයෙත් මම next කරනවා. ඊට ඔයගොල්ලෝ මෙතන password එකක් දෙනවා. password එකක් දෙනකොට ඔයගොල්ලෝ capital simple අංක ඒක පළවෙනි දෙනවා නම් ලේසි. මොකද ඔයාලට හොයාගන්න පුළුවන් ලේසි එකක් දෙන්න මම මේ විදිහට දුන්නා. ඒක ඊගාවට next දෙන්න. ඊගාවට ඔයගොල්ලෝගේ account එක හදාගෙන ඉවර වුණාට පස්සේ ඊට තන පෙන්නනවා email එකයි name එකයි ඊට next දෙන්න. next දීලා ඉවරලා Google එකෙන් දෙනකොට ඔයගොල්ලෝ agree වෙන්න ඕනේ. ඊගාවට යටම තියෙන agree කියන එක දෙන්න. හරි. ඉතින් ඒකට email එක හදාගෙන ඉවරයි. ඊගාවට ඔයාලා යන්න ඔයාලගේ අතන උඩ තියෙන profile icon එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ මුලින් හදාගත්ත email එක එතන යටම පෙන්නනවා. ඒක තෝරන්න. ඒක තෝරලා ඉවර වෙලා ඔයගොල්ලෝ යන්න ආයි දැන් YouTube එකට.
ඒකට ඔයගොල්ලෝ YouTube එකට ගියාම ඔය විදිහට පෙන්නනකොට ඔයාලගේ යට කොනේ තියෙන යුව කියලා එකක්. ඒකට යන්න. ඒකට ගිහින් උඩ තියෙන account කියලා. මේක තෝරන්න. මේක තෝරලා ඔයගොල්ලෝ එතනින් ඔයගොල්ලෝ හදාගත්ත ඔයාලගේ email එක ඔය විදිහට තෝරන්න ඕන කලින්. තෝරගත්තට පස්සේ ඔයගොල්ලන්ගේ YouTube එක පෙන්වන්නේ මේ විදිහට. ඊට ඔයගොල්ලෝ ආයන්නේ යුව කියන එකට. ඒ කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ account එකට අතන පෙන්වන්නේ විගංජලි කියලා මහතපගේ page එක පෙන්වනවා. එතනට ගියාට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට පෙන්වනවා. මුලින්ම ඔයගොල්ලෝ තන දාගන්න profile icon එක. profile icon එක දානකොට ඔයගොල්ලන්ගේ පැහැදිලි ෆොටෝ එකක් ඔයගොල්ලන්ගේ ෆොටෝ එකක් දාන නම් හොඳයි. මේ විදිහට මම මගේ ෆොටෝ එකක් දාගන්නවා. දාගෙන ඊට ඔයගොල්ලෝ තන්ට දෙන්න ඔයගොල්ලන් කැමති නමක් දෙනකොට මම මේ විදිහට මගේ නම දෙනවා NT Gaming කියලා. මේක නිකන් හදන account එකක්. ඔයගොල්ලන්ට මේක පෙන්වන්න ඕනි හැමදාම හදන account එකක්. මේ විදිහට නමක් ඔයගොල්ලෝ හදාගෙන ඔයගොල්ලන්ට කැමති නම උතන්ට දෙන්න. ඊට පස්සේ create channel කියන එක යට තියෙන create channel කියලා මේක දෙන්න. මේකේ තව නමක් තියෙනවා කියලා ඔක්කේ කරන්න බැරිලු. මම දැන් අන්තිමට දාගන්න එක කියලා. ඒක කියලා දාලා ඒක මිස්ටේක් දීලා ආයි create channel කියන එක දෙන්න. ඔයගොල්ලෝ account එක ඔය විදිහට තමයි හදාගන්න. මේ account එක හදාගෙන ඉවරයි. ඔය විදිහට තමයි දෙන්න ඔය account එක පෙන්වන්නේ. හදාගත්ත account එක. ඔයගොල්ලන්ට ආයෙ rename කරගන්න ඕන නම් edit channel කියන එකට ගිහින් rename කරගන්න ඔයගොල්ලන්ගේ profile එක මාරු කරගන්න වගේ දේවල් කරගන්න පුළුවන්. එතන වෙනස් කරන්න ඕන වෙලාවක පුළුවන්. එතනින් වෙනස් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. එතනින් ආයෙත් ඔය විදිහට description එකක් දාගන්න පුළුවන්. ලස්සන description එකක් දාගන්න කැමති එකක් ඒකට තන උඩ තියෙන camera icon දෙකක් ඒ දෙකෙන් ඔයගොල්ලන් profile එකයි background එකයි මේ දෙක මාරු කරගන්න පුළුවන්. මේ විදිහට එතනින් ඊගාට ඔයගොල්ලෝ setting පැත්තට ගියොත් උඩ dot තුන තියෙනවා. ඒ dot තුන click කරලා setting කියන එක තෝරන්න. ඔයගොල්ලෝ setting වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට උතන පෙන්නනවා මේ විදිහට setting වෙනවල general කියන එකට general කියන එකට ගිහලා තන location කියන එක ශ්‍රී ලංකා කියලා පෙන්නනවාද කියලා බලන්න. එතන ඔයගොල්ලෝ ඉන්න රට අනුව ඔයගොල්ලන්ට මාරු කරගන්න පුළුවන්. කැමති නම් ශ්‍රී ලංකාව කියලා දාන්න පුළුවන්. මම තිබ්බොත් ඔයගොල්ලෝ වීඩියෝ දානකොට කොහොමද ඔයගොල්ලන්ට මාරු කරන්න පුළුවන් ලොකේෂන් එක. ඒකවලත් මේක වෙනකොට බලන්න ශ්‍රී ලංකාවද වෙන රටක්ද තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ ශ්‍රී ලංකාවේ ඉන්නවනම් ශ්‍රී ලංකාව කියලා දාලා. ඔය විදිහට තමයි අපේ YouTube account එක හදාගන්න. මේ YouTube account එක හදාගෙන ඉවරයි. වීඩියෝ බලපුවකට ගොඩක් ස්තුතියි. මේ වගේ වීඩියෝ තව බලන්න ඕන ඔයගොල්ලන්ට මගේ account එක subscribe කරලා bell icon එක press කරලා තියාගන්න. comment කරන්න. ඊගාවට ඔයගොල්ලන්ට මම දෙන්න බලාපොරොත්තු වෙන්නේ account එක verify කරන විදිය හෝ තන් channel එකක් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන විදිය ඔයගොල්ලන්ට මොකක්ද මුලින්ම ඕනේ කියන එක කමෙන්ට් එකක් දාන්න. වෙරිෆයි කරන විදිය ඔයගොල්ලෝ මුලින් දැනගන්න ඕනේ. මොකද නැත්නම් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දානකොට ඔයගොල්ලන්ට thumbnail එක දාන්න බෑ වෙරිෆයි කරන්න නැතුව. ඔයගොල්ලන්ට මුලින්ම ඔයගොල්ලෝ කැමති නම් කැමති වීඩියෝ එකක් මුලින්ම කමෙන්ට් එකක් දාන්න. ඊගාටම මේ වීඩියෝ එක එහෙනම් අපි ගිහින්